සංසලාට තේරෙන්නේ නැහැ මාලියත් අංකල් මොකද්ද අපි දෙන්නට කරන්න හදන්නේ කියලා. මාලියත් අංකල් අද අපිව මෙහෙම වෙන් කළා නම් කවදා හරි ඔය සැකේ ඔප්පු වෙච්ච දවසක මාව ඉතුරු කරන එකක් නැහැ. උනා පුළුවන්. අද ගමේ යන්න වගේ. හිටපන්කෝ මං බෝවද ගමේ යවන්නම්. හෙලෝ. මචං මං සාලිය. මේ අපේ උන් දෙන්නේ තුන් දෙනෙක් දාගෙන දැම්ම නුගේ කොට්ටාරේ මෑන්නිගේ. ඔව් දැම්මම වරෙන් දැම්මම වරෙන්. ඔහොම හිටපන්. උඹ වද ඉන්නවටත් වඩා ලස්සන කරලාම ගමට අරින්න. මොකද අද කෑම රහ නැද්ද? අනේ නෑ තාත්තේ රසයි. එහෙමනම් ඔය අතක ගන්නේ. නෑ තාත්තේ මට එච්චර බඩගින්නක් නැහැ. බඩගින්නක් නැහැ. එහෙමනම් වෙන මොන හරි හිතේ ඉන්නක්වත් තියෙනවද? හිතේ ගින්නක්? අනේ නෑ තාත්තේ ඇයි? දුව වගේ තාත්තා ජීවිතේ හුඟක් අත්දැකීම් තියෙන කෙනෙක්. අන්න ඒක මතක තියාගෙන වැඩ කටයුතු කළොත් හොඳයි. මතක තියාගන්න මේ තාත්තා හුඟක් දුක් විඳේ ඔයයි මල්ලිවයි නම්බුකාර පිළිවෙලකට තියන්නේ. හැබැයි ඒ නම්බුවට හානියක් වෙන සිතුවිල්ලක් හරි වගේ තියෙනවා නම් කරුණා කරලා මේක අයින් කරගන්න. එහෙම එකක් නෑ තාත්තේ. කිසිම දෙයක් නැත්තම් අයියා මේ අනිත් දවස්වල වගේ කෑම ටික කාලා සන්තෝෂෙන් ගෙදරටලා ඉන්නේ නැත්තේ. කොයි වෙලාවෙ බැලුවත් මොනෙල්ලගෙන. ඒ තාත්තට පේන හැටි. ඔව්. තාත්තට හුඟක් දේවල් පේනවා. හැබැයි මතක තියාගන්න මේ පේන හැම දෙයක්ම හීන විතරයි. කවදාවත් හැබෑ නොවන හීන. එච්චරයි. කියන්නේ කවදාවත් දනුකට කැමැත්තක් දෙන්නේ නෑ කියලා. ඇත්තටම මම දැන් මොකද්ද කරන්නේ? පව් දනුක. දනුක නම් දැන් කීයටවත් මේ සම්බන්ධකම නතර කරන්න කැමති නැහැ. මටත් බෑ දනුකව අමතක කරන්න. ඒත් මේ සම්බන්ධකමට මේ ලෝකේ කවුරුවත්ම කැමති නැහැ.